නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සහෝදර සහෝදරියනි, අපි කරන සමහර සුළු පින්කම් අපි හිතනවටත් වඩා විශාල ප්‍රතිඵල ලබා දෙනවා කියලා ඔබ දන්නවාද? අද අපි කතා කරන්න යන්නේ අපිට සරලවම පෙනෙන බෝමලුව ඇමදීමේ පින්කමේ අසිරිමත් ආනිසංස ගැනයි. බෝධි වෘක්ෂයේ යට ශාන්තිමත් සිතකින් ශ්‍රද්ධාවෙන් බෝමලුව පිරිසුදු කරන ඒ සුළු ක්‍රියාව අපගේ ජීවිතයම වෙනස් කරන ශක්තියක් තියෙනවා. පුරාණ කාලයේදී සකං සම්මජ්ජක හිමි මෙම පින්කමක් කරමින් අසීමිත අනුසස් ලැබුවා කියලා දහම් කතාවන් කියනවා. එහෙමනම් මේ සරල පින්කමින් ලැබෙන අසිරිමත් ප්‍රතිඵල මොනවාද? අපි එකට ඒවා දැන් සොයා බලමු. නමෝ බුද්ධාය. බෝමලුව ආදී එමදීමේ ආනිසංස මොනවාද කියලා අපි දැන් අවබෝධ කරගමු. සකං සම්මජ්ජක හිමි විපස්සී බුදුරජුන් බුදුවීමට පිටදුන් පළල් බෝධිමලුව ඇමදීම සහ බෝමලුවේ ගොඩ ගැසුණු බෝපත් දෙක එයගෙන බැහැරට දෙමු පිනෙන් මෙවන් ආනිසංස ලැබුවා. ඒ ආනිසංස ලෙස නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ. පිරිසිදු පුද්ගලයෙක් වේ. වැරදි නැති නිර්මල පුද්ගලයෙක් වේ. ශෝක නොදැනි. චිත්ත පීඩා දැවිලි නොවේ. කුෂ්ඨ රෝග නොසෑදේ. ගෙඩි රෝග නොසෑදේ. කැසිලි රෝග නොසෑදේ. කුෂ්ඨ රෝග නොසෑදේ. දද රෝග නොසෑදේ. කසා සැරව ගලන රෝග නොසෑදේ. වැළපීම් නැත්තෙක් වේ. තැති නොගනිත්. ඍජු සිත් ඇත්තෙකු වේ. පැහැදිලි සිත් ඇත්තෙකු වේ. කැමැති සමාධීන් ලැබීමේ ශක්තිය ලැබේ. යන ඒවා වේ. ඒ අනුව බැලූ කල ශ්‍රද්ධාවෙන් තැම්පත් සිතින් නුවණ යොදා බෝමලුව ඇමෙද්දත් පහත සඳහන් විපාක ලැබේ. දුගතියට නොවැටි දෙව් මිනිස් සැප ලැබේ. උසස් කුලයකම ඉපදේ. මනා අංගපසංග ඇත්තෙක් වේ. ආරෝහ පරිණාහ දේහයක් ලැබේ. පිරිපුන් අවයව ඇත්තෙක් වේ. විශිෂ්ට රූප සම්පත් ලැබේ. රන්වන් පාට දේහයක් ලැබේ. මෘදු මුලොක් සිවියක් ඇත්තෙක් වේ. සිනිඳු සියුමෙලි ජීවිතයක් ලැබේ. සිරුරේ දැලි කුණු නොතැවරේ. අවුසුලං වලින් පීඩා නොවේ. සිරුරින් දහඩිය නොවැගිරේ. කායික මානසික රෝගාබාධ නැත්තෙක් වේ. සතුරන් නැත්තෙක් වේ. නොඅඩු වූ භෝග සම්පත් ලැබේ. ගින්නෙන්, ජලයෙන්, රජුන්ගෙන්, සොරුන්ගෙන් බියක් නොවේ. තමාගේ සිත නොරිදවන සේවක සේවිකාවන් ලැබේ. අකල් මරණයන්ටපත් නොවේ. සියල්ලෝම තමාට සැප කැමැත්තෝම වේ. මහා යසස් ඇත්තේ වේ. අවසානයේ මේ පින නිවනටද උපනිශ්‍රය වී නිවන් සැපද ගෙන දෙන්නාහ. ඉතින් ඔබත් අද පටන් බෝමලුව ඇමදීමෙන් කුසල් රැස් කරන්න. මෙවැනි වටිනා ධර්මකාරණා දැනගැනීමට channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ කරුණවලට අමතරව ඔබ දන්නා කරුණු තිබේ නම් පහතින් කමෙන්ට් එකක් දාන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු බලාපොරොත්තු ඉටු වේවා. නමෝ බුද්ධාය.